Kashmir. Promise that you'll catch me. Promise that you'll catch me. Hello friends, සාදරයෙන් පිළිගන්න මම YouTube channel එකට. මම අද ඔයගොල්ලන්ට අරන් ආවා Granny 4 එකේ Mortuary Maidens කියලා ගේම් එකක් තමයි අද අරන් එන්නේ. අද අලුත් චරිතෙකුත් ඉන්නවා මචං. Granny grandpaට අමතර Granny ගේ මිනිබිරි වෙන සෑම් රිනාගේ මහත්තයත් මේකේ ඉන්නවා. ඔක්කොටම කලින් ඕගොල්ලෝ තාම subscribe කරේ නැද්ද? හැකි ඉක්මනින් subscribe කරලා වීඩියෝ එකට set වෙන්න. එහෙනම් අපි ආපහු වීඩියෝ එකට යමු. මම මොකද්ද කීගියේ සෑම් රිනාගේ හස්බන්ඩ් උත් අද ඉන්නවා මචං. හැබැයි සෑම් රිනාගේ හස්බන්ඩ් අපිට වද දෙන්නේ නැහැ. ඌ ඉන්නේ බේසංගම මචං. ඒ වුණාට අලුත් චරිතයක් ඉන්නවා Granny වගේ අමුතු මූණක් දාගෙන බා. ඔබලට පේනවා ඇති. මේ මොකද්ද අප් පෙන්නනා මේ ටීවී එකේ? මොකද්ද දන්නේ? අපිට අදාළතාවයක් නැහැ. දැන් අපිට යන්න තමයි තියෙන්නේ ඇතුළට. ඔන්න අපි ලොකු වැඩකට මචං යන්න තමයි හදන්නේ දැන්. අද තියෙන්නේ මචං කොහමත් අදත් අපිට තියෙන කෝච්චි එකකින් පැල්ලන්න තමයි බා. බලහන් මේ කෝච්චි වලින් යන එක තමයි වැඩේ බා. ඕක තමයි වෙලාවට එපා වෙන්නේ. කාමන්නේ ඒකේ තාතලයක් තියෙනවා. සුපිරිත් තමයි. දැන් අපි මෝචරි ඇතුළට යන්න තමයි හදන්නේ. භූත මන්දිරය වගේ තියෙනවද දන්නේ නැහැ. මොකද්ද දන්නේ නැහැ. බලහන් එතරම් ගන්න දෙයක් නැහැ. ඔතන ඔහමනම් අනිත් තැන් කොහොමද කියලා මම මේ කල්පනා කරේ. අඩෝ මේ අර ග්‍රෑන්ඩ්පාගේ හැරමිටිය වගේ එක නේද බම්මී? ඊ ඔව් බා. අඩෝ බලහන්කො මෙතන තියෙන හැටි. කැතම කැතයි බා. එන පරණ ගතිය තියෙන. ඔන්න ඔක තමයි පෙන්වන්න බැරි. බලහන්කො හැමදාම වගේ අදත් මොකෙක් හරි කරදර කරනවනේ. ඕක තමයි මලප්පා ඉන්නේ බා. දැන් අපි මේ පැත්තට තමයි එන්න ඕනේ. මේ පැත්තේ Granny ඉන්නවද දන්නේ නැහැ. ෂේප් එක බලමු. Granny නම් පේන්නේ නැහැ. යන්නත් බෑ මොකද අනිත් පැත්තෙන් ආවොත් බඩු බනිස් මහත්තයෝ සැප නෑනේ මහත්තයෝ. මේකවත් ෂේප් එක බිම දාලවත් අඬ ගහගමුද බා? නෑ ඕනේ නෑනේ බා. හදිසි හරි වටෙන්ම ඇවිල්ලා කෙලියොත් බඩු තමයි. අද අනික අමුතු ගෑණියෙකුත් ඉන්නවා. Grannyද Grannyගේ කවුද දන්නෙත් නෑ. අන්න Granny එනවා. ඔන්න අපේ සුන්දර Granny එනවා. කවුරුත් නෑ වා දැක්කේ ස්වප්නයක්. ඔයා යන්න මෙතනින්. ඔන්න දැන් එයා එන අතරතුරදී අපි යම් මේ පැත්තට. එයා තාම මං හිතන්නේ අර කාමරේ ඉඳ වෙලා යයි. මෙන්න මේක ගලව ගමු. දැන් වැඩන්නේ. දැන් අනිවාර්යෙන් උන් ටික එනවා මෙතනට. අනිවාර්යෙන් මෙතනට එනවා මචං. පොඩ්ඩක් නහය බුරුල් ගතියකුත් තියෙනවා මචං. ගණන් ගන්න එපා. ඔන්න අපේ Granny එනවා. Grannyට දුන්න ෂොට් එක. Granny එක කරදරේ නම් මචං විනාඩියයි තප්පර 30කට ඉවරයි. දැන් ඊළඟට තියෙනවා grandpa හොයාගන්න. grandpaත් එක්ක තමයි ඊළඟ වැඩේ තියෙන අපිට කරගන්න. බලහන්කො මේ සෑම් රිනා නම් මැරෙන්නේ නෑ බා. මතක් කරන්න හැදුවා විතරයි බා. ඒ කියවිලා වද දෙනවා ඒ සැරේ. මෙඩිත් අඩු වුණා බා. අඩෝ වලව්ව ගේම් එකෙත් මේම සීන් එක දිනවා බා. මෙඩි අඩු වෙන එක වැඩි වෙන එක. අපිට මෙඩි වැඩි කරගන්න පුළුවන්. අර ඉන්නේ Granny වගේ අමුතු එක්කෙනා. එයා තමයි මං අර කිව්ව Granny වගේ අමුතු මූණක් දාගෙන ඉන්න ගෑනු කෙනා බා. හැබැයි Grannyට වඩා හරියම කැතයි බා. අවුරුදු කුමාරිට යවුවොත් Grannyට තමයි සම්මානය හම්බෙන්නේ. හරි ලස්සනයි බං Granny ඊට වඩා. අන්න අපේ grandpa කාරයා එනවා. සුපිරි. මචෝ ඔයා ෂොටියෙන් දෙන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ මල්ලි. ආම්බෝ මේ බලහන් කැත ඔළුවට එකයි දුන්නේ. මේ බලහන් බං ඔළුවට එන වැඩේ කි. අපිට ඒකී ඔළුවක් බල ඉන්න ඕනේ නෑ. අපිට වැඩ තියෙනවා කරගන්න. මෙතන මොකක් හරි විකාරයක් කියලා දින. අඩෝ මේ සෑම් රිනාගේ හස්බන්ඩ් නේද බා? අඩෝ මම කිව්වනේ සෑම් රිනාගේ හස්බන්ඩ් ඉන්නවා කියලා. අඩෝ සෑම් රිනාගේ හස්බන්ඩ් මැරලාද බා? මොකද්ද දන්නේ මේ බලහන් ඔළුව කැරක් කැරේ දිනවා. මෙයා මේ ඕන් ද රෝසින් පාසින් පා කරනවද කොහෙද මට පේන්නේ මැරලා. මල කරුමයක් පාඩුවේ වැඩක් කරගෙන ඉන්නේ නැහැ ගෙදරට වෙලා. දැන් අපිට මේ යතුරු අරන් ගිහින් තියන පොඩි වැඩක් කරගන්න. ඊට කලින් තව වැඩ ටිකක් තියෙනවා. මං හිතන්නේ Granny තව ස්වල්ප මොහොතකින් අපි ළඟට එන්න පුළුවන්. Granny නම් දැන් පේන්නේ නැහැ. ඕ ස්වල්ප මොහොතකින් කිව්වේ තව විනාඩියක් ඕ දෙකකින් ඒක එන්න පුළුවන්. අරුන් දෙන්න නම් එන්නේ නැති වෙයි දැන්. ඔන්න ඔකයි ප්‍රශ්නේ. මේ සෑම් රිනා නංගි හන්න ලස්සන ඇති මේ වගේ කාලේ. ආමු ලස්සනක් ඇත්තේ දැනුත් එහෙම තමයි.
තාම පොඩි ලස්සනක් තියෙනවා. ඒ වුණාට සැම්රිනා බැදලා ඉන්න මිනිහන හරිම කැතයි බා. මන් දැකලා තියෙන කැතම මිනිහද කොහෙද? එන අමුතු වුණක් තියෙන බිත්තරයක් වගේ බා. ඕගොල්ලොත් මේ සැම්රිනාගේ හස්බන්ඩ් ගැන හිතන දේ යටින් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. එයා කොයි වගේ කෙනෙක්ද ඕගොල්ලන්ට හිතන දේ ඕන තරම් දාන්න. මන් නම් මොකුත් කියන්නේ. අපි එන ආපහු යන් අපේ වැඩේට. අපේ ෂොටිය මං හිතන්නේ දැන් ග්‍රෑන්ඩ් පාටත් එන්න වෙලාව හරි. අම්මර්සිල් ග්‍රෑන්ඩ් පා විතරක් නෙමෙයි අරකිත් එනවා. මේක එන්නේ නිකන් බා සොම්බියෙක් වගේ බා. උඹලා සොම්බියෝ දැකලා නැද්ද? මොන්න බලාගනි. මුන් තමා සොම්බියෝ. බලහන් දොරත් අරගත්තනේ. දැන් මං හිතන්නේ ග්‍රෑන්ඩ් පා කාර්යයත් අනිත් පැත්තෙන් එනවා. ඉක්මනට උණ්ඩ දෙක දාගන්න එක හොඳයි. මං හිතන්නේ ඌ ඇවිල්ලා දැන්. ග්‍රෑන්ඩ් පා කාර්යය තාම නැද්ද? මෙඩි තියෙනවා. මෙඩි ටික තමයි ගන්න ඕනේ බා. ගිහිල්ලා ඌ හොයා ගන්නවත් නැහැ කියහන්කො මේ ග්‍රෑන්ඩ් පා කාර්යය. දැන් එන්න ඕනේ බං හරිද? අරකිත් 50 ඒ වෙලාවෙනේ බා. මා නෑ අරකි නම් තාම ඉන්න. මේක වට්ටලා බලමු වෙන්නත් පුළුවන්. තාම ආවේ නේ. අන්න අපේ ග්‍රැනීගේ හස්බන්ඩ් කාර්යය එනවා. එහෙනම් මචං එයත් ඉවරයි. මේ බලහ මුන් ඔක්කොම ඕන්දරෝසින් පාසින් පා කරනවද ඔයද බා. මන්න පොඩි කාලේ කරේ. ඕගොල්ලෝ එහෙනම් වැඩේ කරගන්න. මම යනවා. මට වැඩ තියෙනවා කරගන්න. මම හිතන්නේ දැන් ග්‍රැනිත් එන්න ඕනි. මුගේ වැඩ හින්දා ග්‍රැනිත් එනවා. මූ ඉක්මනට මැරුණා නම් අපිට වැට්ටික් කරගන්න තිබ්බා. ග්‍රැනි සමා වෙන්න. ඔයා කොච්චර සුකුමාලද? හරිම ලස්සනයි. ඇත්තටම ඔයා මගේ ඥාති කෙනෙක් වුණා නම් ඇත්තටම අවුරුදු කුමරියට යවනවා බා. අපිට ඔවා ඕනේ බලහන්කෝ මෙතන සුපි. අඩෝ මෝචරියක් වුණාට මිනිහක් දැක්කේ නෑනේ බා. මේක දාලා තියෙන නම නම් තියෙන්නේ මෝචරි ගේම් එක මෝචරියක් තියෙන්නේ එහෙම කියලා. ඒ වුණාට මන් නම් මෝචරියක් වගේ මේක තාම දැක්කේ නෑ. මෝචරියට අවශ්‍ය බඩු තියෙනවා තමයි. ඒ වුණාට මිනිහක් තියෙන්නේ බේබා මෝචරියක් වුණා. උඹලටත් මෝචරියක් ගැන හිතන දේ පහලින් කමෙන්ට් කරන් යන්න. දැන් ඔන්න දැක්කද මගේ මැජික්? සූපිරි මැජික් පාරක් දාලා මම පල්ලෙහාට ආවා. දැන් ඒගොල්ලෝ උඩ තට්ටුවේ ඇත්තේ. සුවෙන් සැතපෙලා ඇති. ඒ අතරතුර අපේ වැට්ටික් කරගම් මචං. ඒක කරගන්න එක තමයි හොඳ. ඒක කරගත්තොත් අපිට ඉක්මනින් මෙතනින් යන්න පුළුවන් බා. තාම අරුත් ටික නැගිට්ට නැතුව ඇති. අපි ගිහිල්ලා අපේ වැඩේ කරගමු. මේ පහළ තට්ටුවේ තමයි කෝච්චියක් තියෙන්නේ මං හිතන්නේ. දැන් තියෙනවා මේක අරගන්න. ඔන්න අරගත්ත ගැම්මක් තමයි. දැන් රිමෝට් එක ඕනේ වෙන්නේ නැහැ බා. දැන් යමන් ඇතුළට. ඇතුළට යන්න බෑනේ මේ බලහන්කෝ. මේ කවුද බං මේ සැම්රිනාගේ පුතාද දන්නේ නැහැ. මා ඌ ඉතින් අර වගේ කැතේ එකෙක්ට ওই වගේ පුතෙක් තමයි හම්බෙන්නේ. පාට කැතයි බා. ඕගොල්ලොත් සැම්රිනාගේ පුතා ගැන හිතන දේ පහලින් කමෙන්ට් කරන් යන්න. මේක පවුලම්මද කොහෙද? මං හිතන්නේ අරුන් දැන් ඔක්කොම නැගිටලා ඇති. දැන් අපි යන්න තියෙන වැඩක් කරගන්න. ෂොටිය හොයාගත්තා. උණ්ඩයකුත් හොයාගන්න ඕනේ. මම හිතන්නේ උණ්ඩත් නැද්ද කොහෙද? මේ බලහන් මේ සැම්රිනා කාරිට වැඩක් නැද්ද කොහෙද? ඇවිල්ලා බය කරන එකමයි වැඩේ. වෙලාවකට මට මේ සැම්රිනාත් එපා වෙනවා බා. ග්‍රැනි හොඳයි බං ඊට වඩා. මං හිතන්නේ දැන් අපේ ග්‍රෑන්ඩ් පා හරි දෙන්නම එනවා. සූපිරියක් තමයි. දෙන්නම ආවට ආවේ ග්‍රැනි විතරයි. අන්න ග්‍රෑන්ඩ් පාත් එනවා දැන්. උඹලා දෙන්නම ඉවරයි එන. ගැම්මක් තමයි. දැන් අර කියන්න කලින් ගිහිල්ලා උණ්ඩයක් හොයාගන්න ඕනි. මට ඔය සෝම්බි වගේ ඉන්න ගෑනියෝ නම් පෙන්නන්න බෑ බා. අමු කැතයි බා. මේ බලහන් වෙලා තියෙන දේ. ඉක්මනට මේක අරගමු. මේක අරගත්තා නම් වැඩේ හරි. ගැම්මක් තමයි. වැඩේ ඉවර කරගත්තා. දැන් මේ ටික උඩට දාගමු ඔක්කොම ටික. මම හිතන්නේ කරට් මෙව් එකක් තමයි ඇත්තේ උතන. දැන් අරකි ඉන්නවා. අරකින් බේරලා යන්න එපේ දැන් අර හෙට්ට බා. දැන් ඕකීන් බේරන එක තමයි එපා කරන්නේ. මං සොම්බින්ට නම් සාමාන්‍ය ආස නැහැ. ඒනට ඒකේ සොම්බික් වගේ බා. ආම්මාරසිරි උණ්ඩයක් තියෙනවා. උණ්ඩ දෙකක්ම තියෙනවා. ගැම්මක් තමයි. ඒකිවත් මරලා අපේ වැඩේ කරගමු ගිහිල්ලා. කොයි ගියායි කියනවා. 아무ත් ඉදිරිය යන්නේ. ඇති යන්තම් දැන් උන් තුන් දෙනාගේම කරදරේ ඉවරයි. තව චුට්ටකින් අපේ වැඩ ඉවර කරගෙන අපිට ගෙදර යන්න පුළුවන්. මොකද්ද මේ වෙන්න යන්නේ?
දැන් අපිට තියෙන වයර් එක කපන්න. දැන් වයර් එකත් කැපුවා. ගැම්මක් තමයි. දැන් අපිට තා පොඩි වැඩ ටිකයි තියෙන්නේ. ෂෝටියක් තරයි මොකද නැත්තම් මුන් අපිට වදින්න පුළුවන්. බලහන් තාම ඕන් ද රෝසින් පාසින් පා කරනවා. මම හිතන්නේ පොඩිය උන්ද කොයිද? මේ බලහන් වැටලා ඉන්න කැත. මේක ග්‍රැනී ලාගින් තියන්නවත් බෑ බා. ග්‍රැනී ලස්සනයි ඔයිට වඩා. ඕගොල්ලන්ට ග්‍රැනී කියන යමක් හරි කියන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න. මට දැනගන්න ආසයි ඕගොල්ලෝ ග්‍රැනී ගැන හිතන දේවල්. දැන් තියෙන්නේ අපිට මේකේ ඔන් කරන්න ඒකත් හරි. දැන් අපිට තියෙන්නේ කෝච්චි යන වැඩේ බලන්න තමයි. මං හිතන්නේ අන්න අරකට ගැව්වා නම් හරියනවා දැන්. ඒකට වෙඩි තියන්න ඕනේද කොහෙද මං හිතන්නේ. මට මතකත් නැහැ. ඕ මං හිතන්නේ ඒකට වෙඩි තියන්න තමයි තියෙන්නේ. කොහොබන් මුකුත් ආවේ නැහැ තාම. අම්මට සී ග්‍රැනී කාරිය ඇවිල්ලා. බලහන් පවුනේ ඉතින් අපිට කරන්න දෙයක් නැහැ ඉතින්. ඔයා අපිත් තරහ වෙනවනේ. ඒකයි ඉතින් අපි වෙඩි තිබ්බේ. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එක හොඳයි නම් පහලින් කමෙන්ට් කරන් යන්න. එහෙනම් ග්‍රැනී and ග්‍රැනී ෆැමිලිස් අපි ගියා. එහෙනම් කොල්ලෝ අද අපි වීඩියෝ එක එන්ඩ් කරමු මෙතනින්. අඩෝ මේ මොකද්ද බං වෙනවා? එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම බුසන්න. මේ මොකද්ද බං මේ වෙන්නේ? අන්න අරුවට පණ එනවා. මං හිතන්නේ තව ඇති මොකක් හරි. ඒකනේ මෙහෙම ප්‍රශ්නාර්ථයක් කිවර වෙන්නේ.